හලෝ සුබාරුත්තවත්තක් වේවාවාට අද මං මේක ලයිව ඇවෙල තියන්නේ ගේමින් චැනලගෙනවේ රමෝ විතරත් චැනලගේ පීකූල් ඉපිසෝට්ටික දිකටම මුලිදන් ගෙනන්න පස් පොඩ්ඩ හිටවන කොරන කරන පස්සේ එකන්න තේරන කර එක ලයිව්ගන්න ඉතින් ලයිව් පලවෙනි එක ඔයාලට අහන්න පුළුවන් නෝටිවේස සම්බන්ධ ඕන දෙයක් එතොට දන්නට කියල දෙෙනවා ඒකන්න මෝටිවේස සම්බන්ධ වාලා ස්කෝල වැඩ හරි පිස්ස වැඩ හරි ඉතරගේ ස්තරි ඕන ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න තමාන්න ඕන ඕන ප්‍රශ්නයට උත්තර දෙන්න එකන කොටස් බඩක් පස බලන්න ඇපිස් එකින් දවල අහන්න පෑබෑත්න කියලා ඉන්න මේ මගේ දරලා වින්න අත පොත්ත අත්තට ගස් තැනින් ඉදිමත එන්නේ අයි උත්තර එදදි මට නිවාර ටැක් උත්තරත් එන්න පුළා ඒ හැටිය පොත අතරගත්ත සැනින්ම ඔයාලට නිදිමත එන්නේ නිදිමත නිසා තමයි ආඩන් කරන්න කියන්නේ මටදේ පාඩන් කරන්න නින්දනන ඒකටිතින් මේ හිතුරගන්න බලට ප්‍රශ්නය පාඩන් කර නිතිමතෙන් ලි හත එතට වාල පාඩන් කරන එක ප්ලෑන් කරන්න අරවාන එක විඩිය කිව්වා හැම එක ප්ලෑන් කරලා කරන්න කියලා තෝඩ ගැන්න පාඩන් කරන්න කලින් ප්ලෑන් කරන්න අද දවස මේ ටික කරනාග විනාඩියක් කර කියන්නේ අද මේ චැප්ට එක මේ ටික පාඩන් කරන මේ ටික පාඩන් කරනගෙන කොහැ ලියාග දොඩකට හරිත් දාන්න හර එම කල බානය හරිග කතායම කියන්න එතකොට ඒ ටික පොටිටික පුළුව ගෝනට වැඩිදාගන්නවා ඕන තරම දාගෙන මේ පාඩන් කරන්න එතකොට එකට හරිදම පොඩිගතයක් කනක හරිදම එම ටික ටික වැඩි කරම් පොඩ්ඩක් හරියි නිදිම නැති ටාගට කොලු දින නත කොචර නිවරගන්නක ලොලුවෙන වැඩි උතර උතර දිකට ප්‍රශ්න විලදී ඊළඟ ප්‍රශ්න ජොබ් එකක් කරන ගම ස්ටඩීස් බැලස් කරගන්නේ කොහොමද ඕකේ ජොබ් එකක් කරන ගම ස්ටඩිස් බැලස් කරගන්න කනම් ලොකු දෙයක් නේ උදේට ජොබ් වෙනවා අවසර ජොබ් එකකින් ගෙදර එනවා ඊට පස්සේ ස්ටඩිස් ස්ටඩි ඒක සාමාන්‍ය දෙයක් මොකද මේ නෑවාල කවුර රට ඉන්නවන රටකියොත් පබ්ජි අයිඩිකත් මත කරන මේ වාලා රට වගේ ඉන්නවන එතවට රටකත් ලංකාවගේ කට්ටි ගොඩක් කරන්න ජොබ්බැක් කරනවා ආයකන ගන්න ඒකන පැය විසි අතරේ මන්දන්න පත්තින්න පෑ දාට අදහනම විසක් විතරම ජොබ් එකයි ස්ටඩිස්වයකින්ද ඒතලු ප්‍රස්ටක් ඇතරව තාරවා අයිය සත්‍ය මද ලෝකේ මයිකරටවා චෙක්වන් 2 3 හරි දැන් මේක ගොඩක් අයියෙන් කෑගහන්න බෑ මේ ගේමින් channel විතරක් කෑගහන්නම PUBG ID එක අහනවා PUBG ID එක දැන් දෙන්න මතක නැහැ PUBG ID එක ගේමින් channel එක ගහන්න මේ ගේමින් channel එක මේ ගෙදරින් ඩාන්සින් ක්ලාස් එවන්නේ නැහැ කැමති කරගන්නේ කොහොමද ගෙදරින් ඩාන්සින් ක්ලාස් එවන්නේ නැත්තම් කැමති කරගන්නේ කොහොමද අපි බලමු මම වීඩියෝ බලමු ඉස්සෙල්ලා මේක සද්දය වුණේ දැන් යන්න maybe oh මේ channel එකට වැදගත් දේ ටැග් කරන්න එපා මතක ගන්න ආයෝර වීඩියෝ ඉවර වීඩියෝ ඉවර ඕකේ මේක මේ ආවේ ඕකේ ටැග් එක ඕකේ සාදිරත් ඔගේ යටින් තියෙන සද්ද හරි ඕකේ back to the ප්‍රශ්න ඩාන්සින් වලට ගියාම ගෙදර අය හිතනවා ස්ටඩීස් පාඩු වෙනවා කියලා එයාලගේ ඒ චේතනාව නැති කරගන්නේ කොහොමද චමොද්දය මුෂාලි ඩාන්සින් වලට ගියාම ස්ටඩීස් පාඩු වෙනවා කියලා ගෙදර හිතනවා නම් ඒක ගෙදරට පෙන්වන්න එහෙම පාඩු වෙන්නේ නැහැ කියලා. ඒකට ස්කෝලේ යනවා ඔයාලා දැන් මේ පාර්ට් ටයිම් විස්තර ඔයාලා කියන්නේ මේ පාර්ට් ඩාන්සින් කරලා ඔක්කොම බැලන්ස් කරලා කොහොම හරි ඊළඟ පාරේ ඉස්සරහට අඩු වෙනවා කියලා 30 වගේ 15 වගේ වෙනවා කියලා එහෙම කියලා එහෙම කොහොම හරි පාඩම් කරලා ඕනකම තියෙනවා මේ වැඩේ කරගන්න පුළුවන් පාඩම් කරන එකයි ඩාන්ස් දෙකම එකට එතකොට වැඩේ දෙකට දාගන්න පුළුවන් ඒක හරි ප්‍රශ්න කරේ ප්‍රශ්න
ක්ලාස් කෙන වෙන ලයිව් කරන්න තපන ප්‍රශ්ති ඩාන්සිං කරන්න විදර අයක ඇති කරගන්න කොම එකද ඇතිහරට ඉස්සල ප්‍රශ්නය උත්තරේ ආදුන්න තවල්ල මෝඩිවේෂන් සම්බන්ධ ප්‍රශ්න මන්දට මෝටිවේෂන් නැත්ත අපි බලමු මොන තිීම චාන තිය විඩි වැටෙන ගෝලු විතරමොත් අදම අරගල තින් මේ චනලගේ ෆස්ට ේඩික ට්‍රේලකින් පස්සේ අදමං කතා කරන්නේ මෝටි වේෂන් ඕල මේ චනලකට අලුත් නම් මුලිම කරනවා සබස්ක්‍රයිබ් බන්න ක්ලික් කල බෙල්ලෙක් ක්ලික් කරන්න හරි වැඩි පටන්ග මෝටිවේෂන් ඇත ටිප්ස් පහක් මගේ ලයිෆ් එකෙන් ඔයාල සෑක බ්‍රේක්ුණත් කොහොමද හිත හදාගන්න අන්න රස්න නේලක රණසු බෑව හිරවුණ ඕකේ සෑක ප්‍රේකුණොත් හිතහදාගන්න ක්‍රම ගොඩක් තිය ගොඩක් එහෙමුණොත් ඇත්තර මේ ඒකර ස්ටඩීස් ජොබ් ඒසින් ඕන් ඔක්කොට වඩා ඒක ගොඩක් පාර්සින්න එහෙම වුණාම ඇතරව පුළුවන්තර හිත හදාගන්න හිත හදා එකද පස්සේ හිත හදාගන්න හොල් බද එහෙම උනාම පුළුවන්දර හිත හදාගන්න හිත වෙනස් කරන්න ට්‍රයි කරන්න හිත වෙනස් කරන්න වෙන දෙවලට හිත යවන්න ඒගන්නේ ෆිල්ම් බලන්න ඔයාලා හොබී ගත්තිරන මොන හරිම හොබියක් කරන්න එහෙම මොනලාර ටික පුළුවන්තර වෙලාගන්න වෙලාවේවට ඔළුව ගියාම අරගේ ඔළුව පොඩ අමතකෙන අමතකුණා ඒවට ඔළුව ගියාම ටික ටික ඔළුව කූල් ඩවුන් වෙනවා නැත්නම් අපි කොච්චර ටෙම් වීඩියෝ තියෙනවා වෙරියද වීඩියෝ තියෙනවා ඒගොල්ලෝ පොඩ්ඩක් කෝල් කරලා ගොඩක් කට කියලා දෙනවා ඇත්තමයි සමුද්ද හිර වෙන්නේ අපරාග ලොත්ත දෙන්න මේක ලයිව් යන්නේ ප්ලෑන් කරලා එඩිට් කරන්න බෑ එතකොට මේ අර පාඩම් කරන ප්‍රශ්නට කියනවනේ පාඩම් කරන ආසාව ඇති කරගන්න නම් ඇත්තට මේ ඕනම දෙයකට ආසාවෙන් කරාම හරිද අපි ඩාන්සින් කරන්නේ ආසාව ගේම් ගන්න ආසාවෙන් බොක්කේ එතකොට මේ channel එක කරන්නේ ආසාවෙන් ජොලිය ඒ වගේ පාඩම් කරන එකට පුළුවන් තරම් ආසාවෙන් කරාම හරි ස්ටඩීස් එක දිගටම කරන් යද්දී මොකක් කරනකොට හොඳට මෙපා වෙන වෙලාවල් එනවා ඒත් සමහරක් වෙලාවට ආසාවෙන් කරන්න හිතෙනවා වැඩ එක දිගටම කරන් යද්දී හිටපු ගාම මොටිවේෂන් තියා මාවත් මතක් නැති වෙලාවල් තියෙනවා ඇත්තනේ ඒක ඇත්තම ඒක මොකද්ද ප්‍රශ්නේ තමයි නේද ඒක පාරේ කාරකා තමයි කියලා දෙන්නේ ඔව් අර එතකොට ෆිල්ම් එකක් බලන්න මම කියන්නේ අර එකම දේ පුළුවන් තරම් ඉන්න බෑ මොකද්ද වදින්නේ මේ මයික් එක මේ පුළුවන් තරම් එක එක කර බලන්න කියන්නේ ඕල් චිත්‍ර දෙන ඒක චුට්ටක් කරන්න පාඩම් කරන්න මේ පාඩම් කරන කට්ටිය නම් පාඩම් කරන 75 තියලා ඉතුරු ෆන් මොන හරි කරන්න පාඩම්ම කරන්න එපා එතකොට ලයිෆ් එකේ වැඩක් නෑ එතකොට නිකන් ලයිෆ් එකේ නිකන් පාඩම් විතර පාඩම් කරලා හැමදේම පොට්ටක් හරි කරාම තමයි ලයිෆ් එක ජොලි ඕකේ අප්සරා මන්දුසා මාතර පන්ති කාලේ පන්ති තියෙනවා ඕකේ යසිර් බ්‍රෝ රමොන් තයිජගේ පබ්ජි අය කියන රමොන් කියලා තියෙන්නේ ඕකේ දිනේෂා තනන්න හායි ආසාමයෙන් වැඩ කරන්න හදන හැම වෙලාවෙම නිින්ද කියන මාරය එනවා ඇත්තටම කියන්න හරිද මේ මාතර වරන් කරලා නිින්ද කියන මාරය එනවා හරි නිින්ද කියන්නේ එනවා එතකොට ඔයාලා වන්දන කරන් තියෙන්නේ අර රැට හරියට වෙලාවට නිදියගෙන උදේ නැගිටින්න පැයටක් තත්තනේ නිදිය ගන්න මචං පැයටක් ඒක හරියට නිදාගත්තම නිදිමතෙන් අඩු වෙනවා එතකොට පොඩ්ඩක් ෂේප් වෙනවා එතකොට පාඩම් කරන ඔයාලා හරියන වෙලාව හොයාගන්න ඉන්නේ සමානයට දෙය පුළුවන් සමානයට දාල් පුළුවන් හවස් පුළුවන් රෑ පුළුවන් දැන් මේක නිකන් ඒ ලෙවල් පන්තියක් වගේ ඕකේ ඒ වගේ ඔයාලා සෙට් වෙන වෙලාව හොයන්න ආසාවෙන් වැඩ කරන හදන හැම වෙලාවෙම
A level exam එකට අයියා පාඩම් කරේ කොහොමද? මම පාඩම් කරේ මේ යාළු තුන්දෙනෙක් එකතු වෙලා තාරකයි ඒ නම් ටික ඒ සෙට් එකත් එක්ක එකතු වෙලා එයාලා බෝඩින් එකේ හිටියේ මම මේ බෝඩින් එකට ගිහලා පාඩම් කරා යාළුවා. two steps කියලා. මම ඉස්සරහට කියන්නේ මොනවද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. ඉස්සරහට කරන්න. වෙන දෙයකට මුහුණ දෙනවා කියලා හිතන් ඉන්නේ. ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න. ඕකේ. තමයි රස්ට්. ඕකේ. ඉස්සරහට කරන්නේ මොනවද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. ඕකේ. ඔරේ එහෙම එකයි කියන්නේ. මේ කොලයක් කරන් ලියන් ඔලුවට එන හැමදේම මේ කියන්නේ වා ඉස්සරහට චිත්‍ර අදිනෙත් වෙනවා මොන හරි කරනවා. ඒවල් අතු ගන්න. හරි ගමන් නැහැ මොන හරි ඔලුවට එන ආස්ත දේවල් ටික ලියන්. ලියලා ඒව කරන්න try එකක් දෙන්න බලන්න. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔළුවේ එල්ලුනේ. වෙන දෙයකට මුණ දෙනවා කියලා ඉන්නේ නැස්සේ. දෛවී විශ්ින් ඔයාලා පාර හදනවා. ඇදුවට ඒ පාර ඔයාලා කපාගෙන ඔයාලා පුළුවන් උපරිම යන තරමට ලයිෆ් එක කෝල් වෙනවා. එම නිසා ඔයාලගේ දෛවයට යන්න ඉඩ නොදී ඔයාලගේ යම් දේ ඔස්සේ යන්න ඕන. බර වචනය. අපේ ඉස්කෝලේ ඩාන්සින් ගුරු ගෲප් එකෙන් මට කැපිල්ල දානවා. ඩාන්සින් රූම් එකට යන්න හිතෙන්නේ නැහැ මට. දැන් මොකද කරන්න එපා වෙලා තියෙන්නේ. LAG කුෂි. ඒක ඇත්තටම හොඳයි. සතුටු වෙන්න ඕනේ කියන්නේ. දැන් කැපිල්ල දාන එක තවත් හොඳයි. ඒක කැපිල්ල දාන්න ඔයා මුලින්දර ප්‍රැක්ටිස් කරන්න. එයාලා පෙන්නන්න ඔයා ප්‍රැක්ටිස් කරලා ඩාන්සින් වලින් පෙන්නන්න. වචනයක් කටින් නෙමෙයි. ඩාන්ස් කරලා පෙන්නන්න. පුළුවන් තරම් ඩාන්සින් වල වැඩි ප්‍රමාණයෙන් එතකොට ඩාන්ස් පැත්තෙන් හොඳට කරන්න. එතකොට කැපිල්ල දාපු. තව දාන්න තව හොඳට කරන්න. ඕකේ. කැපිල්ල කියන්නේ ඒවා සාමාන්‍ය ජොලි. මට නම් සෙට්ම ඒවා හරි ආසයි. මොකද ප්‍රශ්න? අයියේ හැව්වට තරහින් එපා. අයියා ඕලෙවල් කරා. ඔව් ඕලෙවල් කරා, එලෙවල් කරා. දික්තියකුත් කරා. මේ පළවෙනි ටිකේ තියෙනවා විස්තරය. ස්ටඩීස් විතරක්ම කරන්න කියලා හැමෝම කියනවා ඕලෙවල් කරා. එතකොට ස්ටඩි කරන්න එපා. මේක තමයි මම මුලින්ම කිව්වේ මේ ස්ටඩියම කරන්න. ස්ටඩියම කරන්න. ඕකේ. මම මෙන්න බලන්න. ඕකේ. වැදගත් විදිහට ඉන්න මේ channel එක වැදගත් channel එක. අයියා එලෙවල් කරේ මැස්. සින්දුවක් කියන්න බැරිද? සින්දුව අහන්න එපා වේලා. අපිට වීඩියෝ බලන්නේ. ගෙදරයි සිත් වඳිනවට ආස නැහැ. මොකද කරන්නේ? ඉතින් ගෙදරට පේන සිත් වඳින්නේම හොරෙන් අද. උදේට ජොලි. අයියනේ ආස නැත්නම් ආසී. බරපතල විදියට හිතන්න හොඳ නැහැ නේ. හොඳ නැහැ. බරපතල විදියට නම් හිතන්න හොඳ නැහැ. ලෝකෙත් හිතන්න බරපතල විදියට. උතර බරපතල වෙන හැමදේම. ඒකින් නම් උනන්තර නෝමල් විදියට හිතන්න පොඩි එකක් නෙමෙයි. ලොකු වැඩක් නෙමෙයි. සාමාන්‍ය විදියට. අයියට බෑ ටිකක් තිරින. ඕ මට බෑ. මට රැක් යන්න. අපි මෙතන channel එකක් තියෙනවා. මූණ පේන්නේ පොඩි එන්නවා. දැන් අපි මොන හරි මොටිවේෂන් සම්බන්ධ දේවල් බලමු නේද? තුන්ෙන් දෙන්න බලන්න. අපි channel එකේ මොනේ. එලන් වල දන්නේද? එලන් මස් ඒ කියන්නේ ලෝකේ දැනට දානවාදයක් කෙනෙක්. ටෙස්ලා පාරගෙන හරිමයි. ඒ මොටිවේෂන් එක දිහා පොඩ්ඩක් බලමු. දිගයි නේ පොඩි වෙන. එලන් මස්. But then eventually I thought that the idea of inventing things would be really cool. And මෙයාගේ ස්ටෝරි බලන්න එක එක්කෙනා ලයිෆ් ස්ටෝරි අරන් බලන්න මෙයාගේ තියෙන මුලින් රොකට් මොකක්ද යවනවා. මොනවද දැක්කේ රොකට් යවලා රොකට් යනවා ඒකනේ. ඒක පුපුරනවා මේ වෙලා අන්තිමට ඒක හරියට. ඒක රොකට් එක පුපුරනවා කියන්නේ ලක්ෂ මිලියන කෝටි ගණන්. එහෙම මේ වෙලත් ඒ මනුස්සයම දැන් ඉන්නේ පොරව. ප්‍රශ්නෙට උත්තරේ ගන්න දැන් ප්‍රශ්නේ තමයි කියනවා. Happy New Year. දැන් තමයි දැක්කේ. සාරදා පූර්ණිම.
දැන් මේ chat එකේ ප්‍රශ්න නැති කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටිය හායි පාරක් දාගෙන මම නම් ටික කියවන්න. ඕකේ. ඉල්මා හායි සමුද්‍යා ලක්ෂසිකා. මේ දවස්වල ට්‍රැක් ගියා වැඩිනේ. දැන් සීරියස් වෙන්නත් එපා. ඕකේ. සීරියස් හිතන්න එපා කිව්වට සමහර ප්‍රශ්න වලදී සීරියස් හිතන්න වෙනවද එහෙම නැත්නම් එහෙම හරිම කලාතුරකින් වෙන්නේ. එහෙම නෑ වගේ. එහෙම සීරියස් ප්‍රශ්නත් මට හරිම සාමාන්‍යයි. ඒ අවුලක් නෑ. සෙනාලි හායි. සෙනාලි හල්ගොඩ. ඉරුනි මලිසා හායි. ටෙක්කොන් හායි. මම ඒ ලෙවල් වලට කොමර්ස් කරේ මම කැමැත්තෙන් නෙවෙයි කළේ. මම ආසම ඩාන්සින් වලින් ඉස්සරහට යන්න. ඒකට විසඳුමක් දෙන්නකෝ. ඉතින් කල් තියෙන්නේ. ඉතින් ඒ ලෙවල් වල කොමර්ස් කරා නම් ඔය කොමර්ස් ඉවර කරලා ඊට පස්සේ ඩාන්සින් කරන්න. අවුලක් වෙන්නේ මම මැස්ට් එක කරේ. දැන් මේ ඩාන්සින් කරන ඒකේ අවුලක් වෙන්නේ. ඒක සෙට්. මට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑගිල්ලත් බෑන්ඩ් ටියුන් කියලා හිතන්නේ. සෙට්. නයිස්. ගෙදරින් හැම වෙලේම පාඩම් මම අර ගිමයි ප්‍රශ්නේ. අස්තුණා. නෝ ප්‍රශ්නේ විශ්ුණා. ඉතින් ප්‍රශ්න. අපි වැරද්දක් නොකර කට්ටිය ගැන වැරදියට කට්ටිය අපි ගැන වැරදියට හිතනවා නම් මොකද කරන්නේ? එතකොට නම් මේ කට්ටිය වැරදියට හිතනවා නම් එයාලා හිතමු දන්නේ මේ ගෙදර කට්ටිය හිතනවා නම් පොඩ්ඩක් ප්‍රශ්න වැඩි වෙනවා තමයි. පුළුවන් තරම් ඒක නිවැරදි කරන්න try කරන්න. හරියන්නේ නැත්නම් ගොඩක් try කරන්න යන්න බෑ. යන විදියට හොඳින් ඉන්න ඉස්සරහට. ඒතකොට කවදාද ඒක වැරදි කියලා දැනගනින්. ඉන්න ඕකේ යන්න අපරාධ වෙනවා. ඉතින් හිතන්න බෑ. Haraka biology paper ke लिए dancing class. Damn. Ilma thank Laksaraka bio damat bio Pasal me han. Hindu yuruna කියලා මීටර උනේ නැහැ. කොහේ කියන්නේ? ඒත් මට ක්ලාස් 10 දෙන්නේ නැහැ අප්පා. අය බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ නේම් එක මොකද්ද? ඒක මම සර්ච් කරේ hip hop beats කියලා සර්ච් කරාම ඒක ආවා. ඕකේ. මගේ ප්‍රශ්න අවසන්. දැන් මම මොකද්ද කරන්න ඕන? අන්න ඒක දැන් මට දැනෙන ප්‍රශ්න. දැන් මොකද කරන්න ඕන? දැන් මම අපි වීඩියෝ බලමු හරි. අපි උපසන වීඩියෝ බලමු. දැන් මොටිවේෂන් යටතේ මේ ඇටෙක් කරනවා. ඒ කියන්නේ කමර්ෂල් ට්‍රෙන්ඩින් 13 තියෙන. හීරෝ ෆ්‍රෙන්ඩ්. මේ කුකුලා එන කියනවා නම් කුකුලා ගලවලා ගත්තා අතට. सेट ने सवाल में वीडियो पहले सवाल प्रश्न टिप पे असरे को हंडाई मम्मा निघंडाई दादा सिसिएक सुबह අවසරක් වේවා දීපංක අපුරිය सवाल प्रश्न කාවනේ මම වෙන මෙතන මොකද්ද මම අහුවේ හරි सवाल प्रश्न කාවනේ ඇත්තට මෙතන තිබ්බ ස්ක්‍රිප්ට් එකේ තිබ්බා එහෙම ඇවිල්ලා මොන හරි කියන්නේ කියලා පස්සේ ඒක අර ඩාන්ස් කරන වෙලාවේ මේ අර ඩාන්ස් ටීම් එක ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ. නේද? මේ වගේ එකක් තමයි ස්ක්‍රිප්ට් එක පිටලාවට හදලා තිබ්බේ. ඒක ඇත්තටම වීඩියෝ එක ගන්න වෙලේ ඒක ගන්න බැරුව ගියා. ඉතින් අපි ඒක එහෙම තිබ්බා ඒක. ඒක තමයි අතර වීඩියෝ එකේ අපි ප්‍රශ්නේ කුතුහලයක් ඇති කරා ඒ වීඩියෝ. සරි. අපි හිතලා කරපු දෙන්නේ අපිට ඒ කෑල්ල මොකක්ද කියලා අමතකුණා මොකක්ද උනේ. මොකක්ද තේරුනේ මේක හරියට. ඕකේ. දැන් අපි ආයෙ ප්‍රශ්න වලට යනවා. මොකක්ද අයියා ඊයේ කිව්වේ අයියා ස්ක්‍රිප්ට් එකේ නැහැ කියලා. මම අහුවා ඔක ගැන. ඔව් තාරකා තමයි අයියා ඔක ගැන ඇහුවේ. අපි තවටින් ගේම් චැනල් එකට යනවා ගේම් තවටින් ගැන දවල් මේක පස්සේ බලනවනේ ගේමින් channel එක අපි සතුටුදා කරොත් තමයි නෑ ඊට පස්සේ තමයි සාමාන්‍ය live වෙන්නේ ඒ දවස් දෙක ඉන්න බැරුව වෙන දවස් කියනවා ප්‍රොඩක්ට් එකට ඒ දවස් දෙක ඉන්න බැරි වෙනවා අපිට ඊට පස්සේ වෙන දවසක් කියලා එනවා ගිය සතියේ ආවේ නෑ ඒකින් අපි අද සතියේ කොහොම හරි යන්න හරි එනවා ඒකින් දැන් මම ඉක්මනට කියනවා ඒකින් මේ ගිය සතියේකට තමයි ඊයේ එකක් ආවා ඊට පස්සේ අද එනවා මේ සතියේකට ඊට පස්සේ මේ සතියේ ලබ සතියේකට ලබ සතියේ හරිද ඒක මම නටපන් ඕකේ දැන් අපේ channel එක හරිද දැන් මේ ඔයාලා දන්නවනේ channel පහක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ දැන් මොටිවේෂන් යටතේ මගේ channel පහ subscribe කරන්න මගේ නෙමෙයි අපේ channel ඒ කියන්නේ මේ channel එකේ ඉන්න මම විතරයි ඉන්නේ මෙන්න මේ දැන් ඔයාලා ඉන්න channel එකේ ඒකේ ඉන්නේ මම විතරමයි තව ඒක අමුතව වීඩියෝ එකක් එනවා ඒ කියන්නේ ඩාන්සින් නැති ඩාන්ස් කරන්නේ නැති වීඩියෝ ඔක්කොම එන්නේ මේක එතකොට අපි ලොකුවට ඩාන්ස් කරනවා එන්නේ මේ channel එකේ අපේ post එකේ ඔක්කොගේම channel එකේ
මේන් channel එක මෙන්න මේක තමයි ඔක්කොම දාන්නේ. මේක 195,000 subscribers ලා ඉන්නවා ළඟදී ලක්ෂ 2 වෙයි කියලා මම හිතනවා. අයියා ඩාන්ස් කරන්න ආසයි. ඒත් ගෙදරින් කැමති නෑ. මොකද කරන්නේ? යන්නේ ඒ ප්‍රශ්නේ. උත්තරේ මම දුන්නේ නෑනේ. ඩාන්ස් කරන්න ආස නම් ගෙදරින් කැමති නැත්තම් ගෙදරින් කැමති කරව ගන්න ඕන පොඩ්ඩක් නටලා එහෙම පෙන්නන්න. වෙඩින් එකට ගියාම ඩාන්ස් කරලා කොහොමද ටික ටික කැමැත්ත ගන්න ඔයාලා මහන්සියෙන් ඉතින් නිකන් බලන් හිටියට එකපාර බොක් ගාලා කැමති වෙන්නේ නෑ. මේ කැමති නැති එකත් හොඳයි. එතකොට තමයි පොඩ්ඩක් ඔයාලා උනන්දු වැඩි වෙන්නේ සම්බන්ධයෙන්. අයියා ඔයාගේ මොන දවස්ද බර්ත්ඩේ? මගේ බර්ත්ඩේ එක නොවැම්බර් 25. තව කාලෙ තියෙනවා. ඕකේ. ඩාන්සින් ඇගේ තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? මම මේ ප්‍රශ්නේ කලිනුත් උත්තර දෙන්න. ඩාන්සින් ඇගේ තියෙනවා කියලා දැනගන්නේ ඔයාලා සින්දුවක් දැම්ම පොඩ්ඩක් එනවා ගැම්මක් එකට. සින්දුව ඔෆ් වුණා. ගැම්මක් එනවා නම් අතට ඩාන්ස් ඉලාවට රිද්ම් එක තියෙනවා කියලා හිතනවා. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක නටලා බලන්න. ඔයාලා බලන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් වීඩියෝ කරලා බලන්න ඔයාලා නටන එක. එතකොට ඒ වීඩියෝ එක කරලා බලපු එක ඔයාලා බලන් ඉන්න පුළුවන් තත්ත්වය ඔයාලා ආසයි තුනොත් චා කියලා අපුතු අම්බු කියන්නේ නැතු චා කියලා ආවට ඕකේ වගේ හරි වුණොත් ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය ඩාන්ස් කරන්න කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් අනිත් ලාවට බලන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ප්‍රැක්ටිස් කරාම වැඩි හරි. තේරෙන්නේ මට තේරුන්නේ ඒකෙත් තේරුන්නේ. මොකද වැදගත් ඉතින් මේක වැදගත් ඉතින් ඒක වැදගත් නෑ. එහෙම ඩාන්ස් කරත් ඔයාලා කැමති සෙට් වෙන්නේ නැහැ වගේ නවා මියුසික් වගේ කරලා බලන්න. ඒක සෙට් වෙන්න පුළුවන්. වෙන මොනවා හැමදේම කරලා බලන්න. කොහෙන් හරි එකක් සෙට් වෙන්න පුළුවන්. ඕකේ. ඒ ගැම්ම තිබ්බ නටන්න අවස්ථාවක් නැති. නටන්න අවස්ථාවක් ඕනේ නටන්න අවස්ථාවක්. ඕන තරම් ගන්න පුළුවන් YouTube එකේ තියෙන Facebook තියෙනවා. ගෙදර ඉඳන් නටන්න පුළුවන්. ඒතකොට වීඩියෝ කරලා දාන්න පුළුවන්. නැත්නම් අපේ ක්ලාස් එකක් පුළුවන්. එහෙම මොනවා හරි තියෙන ඕන තරම් විදි. මම සර්ගේ ක්ලාස් එන්න නිසාම දවසක් ඇඬුවා. පස්සේ දවසේම මට පර්මිෂන් හම්බුණා. අන්න ට්‍රික්ස්. ඩඩ පොරොඩ. ඉතින් කට්ටිය ලයිව් එක වෙන්නන්න බා. අන්න නෝඩ අනේ නටන්න ඕනේ. ඒක සේෆ්. ඕකේ. අපි දැන් ඉන්නේ මේ channel එක හරිද? ඒතර ඔයාලා ක්ලාස් 6 බලනවා නම් දැන් ඔයාලා ප්‍රශ්න නැහැ නේ. අපි අම්මලා කතා කරනවා. ඒකිට තමයි කෝස්ටප් ඩාන්ස් ස්ටුඩියෝ channel එක තියෙනවා. ඔයාලා මේක වීඩියෝ බලන්න දැන් මේ ක්ලාස් වීඩියෝස් ටික ක්වොලිටි වැඩි කරලා තියෙන්නේ. ඒ channel එකේ ක්ලාස් වීඩියෝස් තමයි දිගටම දාන්නේ. හැම සිකුරාදාම අනිවාර්යයෙන්ම හවස 5ට වීඩියෝක් දානවා. සිකුරාදා කියනවා බලන්න. සිකුරාදා 5ට වීඩියෝක් දානවා. දෙක හදාගෙන මේ ඊට පුගා මැදින් දාන්න පුළුවන්. ඒ channel එක අනිවාර්යයෙන් දාන්න. ඒකට රමෝට් ෂෝට් කියලා channel එකක් තියෙනවා. ඒ channel එකේ TikTok උයි චූටි වීඩියෝ ඔක්කොම දාන්න වෙන්නේ මේ channel එකේ. ගොඩක් තියෙනවා. ඒක subscribe කරනවා ටෙස්ට් එක. ඒකේ TikTok දාන්නේ වයි තව පොඩි වීඩියෝ ඔක්කොම දාන්න එකේ. සමන්තයට මඤ්ඤං වගේ උනේ නැත්තම් වීජීක වජක්. ඕකේ. සින්දුවක් අහන වෙලාවට හිතෙන්නේ ඩාන්ස් කරන්න. විදියට අතට ඩාන්ස් කරන්න ගත්තම ඒව එන්නේ නෑ. සින්දුවක් අහන වෙලාවට හිතෙන්නේ ඩාන්ස් කරන විදියට අතට ඩාන්ස් කරන්න ගත්තම එන්නේ නෑ. ඒයි ප්‍රැක්ටිස් කරලා ගන්න. ඒක කර බලන්න හරියට. අනේ මට ක්ලාස් දෙන්නේ ආෆ්ටර් A level තමයි. ආෆ්ටර් A level එන්නේ මමන්නේ අපෝ තව අවුරුදු ආෆ්ටර් A level ඇවිල්ලා අවුරුදු 10ක් විතර ක්ලාස්. ඔව් බැරිසෝ 20ක් කරේ පුළුවන්. ඊට පස්සේ අපි අර ඔෆිස් ක්ලාස් එකක් තියෙනවා. ඒකටත් එන්න පුළුවන්. ආලා ජීවිත කාලෙම ක්ලාස් එකේ. අවුරුදු 20ක් 30ක් අතලේ කරේ. විතර ළමයි දාන්න පුළුවන්. ඈමයි බඩගිනි ඉන්නේ පොඩේ ඉගන්නෙක් ඉන්නවද කියලා හිතෙන්. දැන් මොටිවේෂන් ප්‍රශ්න අහන්නේ මේ මොනවාද? ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. කේවම ආයේ බඩගිනි ඉන්නේ බඩ ජාලිකමනේ. බඩ ජාලිකම. පොඩ්ඩක් ඉවසලා ගන්න හිමීට ගන්න. දැන් ට්‍රැක් ගාගෙන එන්නේ. මේ channel එකේ ගියා නම් හරි වගේ. තව ගෙදරට පෙන්න හැම වෙලේම කෝස්ටප් වීඩියෝ එකක් බලන්න. විශේෂයෙන්ම ෆනි වීඩියෝ එක. එතකොට ගෙදර ඇත් නිතර මේක ගැන ටච් එකක ඉන්නවා. මම නම් කරේ ෆන් ට්‍රික්ස්. ඔයාලා ගෙදර ඉන්නවා නම් මේ බලන්න ෆනි වීඩියෝ. දැන් මොකද මේ ෂෝට් channel එකේ කෝස්ටප් channel එකේ ඉන්නවා. ඒ ගේමින් channel එකේ ලයිව් එක බලන්න ගෙදර ඇත් තේරෙන්නේ ගේම් ගහගෙන. ඒක හරියන්නේ මේ වැඩේ. මේක දැන් ඊය ලයිව් එක ගියා පැය පහක්.
දැන් ඔය පාන්දර දෙකට විතර මම ඩවුන් වෙලා ඉන්නේ. ඕකේ. අර මේ ඉන්නේ පාන්දර 3ට විතරයි. it takes past 3ට යමු. අපි තව චුට්ටෙන් it takes to part 3ට යනවා. බලන්න ගේමින් channel එක ඔයාලා නිදිමත නැත්තම්. එතකොට අපි ඒක පැය දෙකක් තුනක් හදලා දානවා. part 5ක්වත් ගේන්නේ ගේම් එක ඉවර කරන්න. එතකොට මේ දැන් අපේ මේ channel එක දාව channel පහම පෙන්නන්නේ. මේක අනිත් channel. ඕකේ. එහෙනම් අපි මේ channel live එක යනවා. එතකොට මේ ඔයාලා ඉන්නේ රමෝත් channel එකේ. එතකොට මේකේ channel එකේ videos දාන්නේ motivational videos, social media සම්බන්ධ videos. මට මතක නැහැ මේ මොනවද? ඕකනේ style සම්බන්ධ videos. ඒ තුන තමයි B cool segment එකට main ගේන්නේ. ඒකට ඒවට අමතරව dance කරන්න නැති මොන හරි මම කොණ්ඩ ගමන වීඩියෝ අනම් මම YouTube සම්බන්ධ වීඩියෝ එතකොට ඒ වගේ ඔක්කොම වීඩියෝස් දාන්න මේකේ. ඒකට තව ඉස්සරහට අලුත් තව එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පොඩ්ඩක් ෆන් එක. මේ ෆන් එක බලන්න ඔයාලා දිගටම මේ channel එකට සෙට් වෙන්න. YouTube channel එක පටන් ගත්ත ස්ටඩි වලට බාධාවක් වෙනකන් වෙන්නේ නැද්ද? YouTube channel එක පටන් ගත්තොත් ඒක දිගටම අනිවාර්යෙන් කරන්න ඕනේ. වීඩියෝ එකක් දාලා නිකන් ඉන්න හරියන්නේ නැහැ ලොවෙත්. YouTube channel එක පටන් ගන්න ඕනේ. ඒකට විතර මාසෙන්න ඕන. ඔයාලා මාසෙන් වෙලාවක් තියෙනවා, ඕනකමක් තියෙනවා. වෙලාවෙන් කරගන්න පුළුවන් ස්ටඩි කරනකම ඒ වැඩේ පටන් ගන්න. YouTube channel එක පොඩි කාලේ පටන් ගත්තා කියලා අවුලක් නැහැ. ඔයාලා වෙලාවෙන් කරගෙන ඒක බැලන්ස් කරගන්න පුළුවන් නම් පටන් ගන්න. හැබැයි මාසෙ අනිවාර්ය වීඩියෝ එකක් දාන්න ඕනේ. කමෙන්ට් බලන්න ඕනේ. ඒ කට්ටියත් එක්ක චත් එකකින් ඉන්න ඕනේ. එතකොට ඒක ඇනලයිස් කියලා දින ගොඩක් දේවල් තියෙනවා. ඇනලිටික්ස් අන්න ඒවා දින ඒක එක ටික ටික ඉගෙන ගන්න ඕනේ. නැත්නම් YouTube කියන වීඩියෝ එකක් දාලා පොක් ගාලා එන එහෙම සීන් එකක් නෙමෙයි. ඒක වෙනම අර අපි හැමදේම ඩාන්සින් ස්ටඩි කරනවා. ඒක ගොඩක් ස්ටඩි කරන්න ඕන දෙයක්. මාසෙකට පුළුවන්. එහෙනම් අපි ගියා දැන් උදාහරණයකට මේ ලයිව් එකේ දැන් මෙහෙම ලයිට් ඇවිල්ලා මෙහෙම ලයිව් ගිහිල්ලා ඔයාලා මේ කතා කරන එකට මම ස්ටඩි කරා මාස දෙකක් විතර. මයික් ගැන මාසයක් විතර කරා. ඊට පස්සේ මයික් ගැන කතා කරන කැමරාව තියෙන ඇන්ගල් එක මොන්ටරේ දින හැටි chat එක යන හැටි අර ස්ට්‍රීම් එක සෙටප් කරන හැටි ඒ වගේ කොට මාස දෙකක් විතර ඒක ඇත්තටම මේ වුණා. අන්න ඒ වගේ හැමදේම මාසෙකට පුළුවන්. YouTube එක ඕන තරම් තියෙන කරන විදි. ජය වේවා. බයි. අපි ගේමින් channel එකේ set වෙමු තව සුළු මොහොතකින් යුගිසුත් එක්ක. it takes part 3ත් එක්ක ඔයාලා මේක පස්සේ දවසක හරි බලන්න ඕන. සුබ අලුත් Merry Christmas, happy birthday. Wish you Merry Christmas, happy birthday. Happy Independence Day. Bye.